අද කාලේ බොහෝ දෙනෙක් පරාජය වෙන්නේ බාහිර සතුරන් නිසා නොවේ. තමන්ගේම පාලනය කරගත නොහැකි සිතුවිලි සහ පුරුදු නිසායි. self decline හෙවත් තමන්ගේ වැරදි පෙළඹවීම් ප්‍රතික්ෂේප කිරීම නැති හැකියාව සාර්ථකත්වයේ රහසයි. අපට ඕනෑම දෙයක් කිරීමට නිදහස තිබුණද අපට වැඩකඩ නැති හෝ අපව විනාශ කරන දේ එපායයි පැවසීමට ශක්තියක් තිබිය යුතුයි. මේ හුදෙක් සිරගත වීමක් නොව සැබෑ නිදහස කරා යන ගමනක්. අපගේ මොළය සෑම විටම සොයන්නේ ක්ෂණික සතුටක්. දුරකථනයේ දෙස බැලීම, අනවශ්‍ය ලෙස නිදා ගැනීම හෝ අහිතකර ආහාර ගැනීම මගින් මොළයට ඩොපමින් ලැබෙනවා. ස්වයං පාලනය ඇති කර ගැනීමට නම් මුලින්ම ඔබව පාලනය කරන්නේ කවුරුන්දැයි හඳුනාගත යුතුයි. ඔබ ඔබේ මනසේ වහලෙක්ද? නැතිනම් මනස ඔබේ සේවකයෙක්ද? ඔබේ දුර්වලතා හඳුනා ගැනීම මෙම ක්‍රියාවලියේ පළමු පියවරයි. පාලනයක් ඇතිවන්නේ නීති පද්ධතියක් පවතින විට පමණි. ඔබ වෙනුවෙන්ම නීති පද්ධතියක් සකසා ගත යුතුයි. උදාහරණයක් විදිහට රාත්‍රී 10න් පසු දුරකථනය භාවිතා නොකිරීම. වැඩ කරන වේලාව තුල සමාජ මාධ්‍ය භාවිතා නොකිරීම. අනවශ්‍ය වියදම් පාලනය කිරීම. මේ වගේ සීමාවන් පැනවීම මුලදී අපහසු වුණත් කාලයත් සමග ඔබේ පෞරුෂයේ කොටසක් බවට පත්වේවි. පැරණි නරක පුරුද්දක් අතහැරීමට නම් ඒ වෙනුවට නව හොඳ පුරුද්දක් ආදේශ කළ යුතුයි. ඔබට නිකරුණේ සිටින විට දුරකථනය ගැනීමට හිතෙනවා නම් ඒ මොහොතේ පොතක් කියවීමට හෝ ව්‍යායාම වල නිරත වීමට උත්සාහ කරන්න. දිනකට විනාඩි 5ක් භාවනා කිරීම හෝ එක් පිටුවක් කියවීම වැනි කුඩා දේවලින් ඔබේ ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න. බොහෝ විට අප පාලනය කරන්නේ අප අවට සිටින පුද්ගලයන් සහ පරිසරය. ඔබේ ඉලක්කවලට බාධා කරන මිතුරන් හෝ පරිසරය වෙනස් කිරීමට පසුබට නොවන්න. ස්වයං පාලනයක් ඇති අයෙකුට තනිව සිටීමට ශක්තියක් තිබිය යුතුයි. අන් අය කරන නිසාම දේවල් නොකර තමාට වැදගත් දේ පමණක් තෝරා ගැනීමට බුද්ධිමත් වන්න. ඔබේ වටපිටාව පිළිවෙලකට තබා ගැනීම මනසේ විනය ඇති කිරීමට ඍජුවම බලපාන. ස්වයං පාලනයක් ඇති පුද්ගලයෙකු ලෝකේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සමත්. එය ඔබට මානසික නිදහස, නිරෝගී ජීවිතයක් සහ උසස් ආත්ම අභිමානයක් ලබා දෙනවා. අද සිටම කුඩා දෙයකින් ආරම්භ කරන්න. ඔබේ මනස ඔබට පවසන සෑම දෙයක්ම නොකර ඔබේ අනාගතයට වැදගත් දේ පමණක් කිරීමට තරම් ශක්තිමත් වන්න. මතක තබා ගන්න, තමා පාලනය කරගන්නා තැනැත්තා මුළු ලෝකයම දිනන්නෙකුට වඩා ශක්තිමත්. ස්වයං පාලනයක් ගොඩනැගීමේදී ඔබ අනිවාර්යයෙන්ම යම් අවස්ථාවල පරාජය වනු ඇත. දින කිහිපයක් පොදින් පුහුණු කර නැවත පැරණි පුරුදු වලට වැටීම සාමාන්‍ය දෙයක්. නමුත් වැදගත් වන්නේ එතනින් නතර නොවීමයි. එක් දිනක් වැරදුණු පමණින් මුළු ගමනම අත්හැරිය යුතු නැත. ඔබ වැරදුණු තැන හඳුනාගෙන ඒ ගැන අනුකම්පා කරනවා වෙනුවට නැවතත් වඩාත් ශක්තිමත්ව ආරම්භ කරන්න. වැරදීම යනු ඉගෙනුම් ක්‍රියාවලියේ කොටසක්. ඒක අමතක කරන්න එපා. ඔබේ කාලය පාලනය කිරීම යනු ඔබේ ජීවිතය පාලනය කිරීමයි. self decline ක්‍රියාවලියේදී වැදගත්ම දේ වන්නේ කුමන කාර්යයන්ට ඔව් කිව යුතුද සහ කුමන කාර්යයන්ට නැහැ කිව යුතුද යන්න තීරණය කිරීමයි. හදිසි නොවන නමුත් වැදගත් කාර්යයන්, උදාහරණ අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල් සඳහා වැඩි කාලයක් වෙන් කරන්න. කාලේ නාස්ති කරන දේවල් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව ඔබේ ස්වයං විනය මැනබලන ප්‍රධාන සාධකයක්. සිත පාලනය කිරීමට නම් සිත නිරීක්ෂණය කිරීමට පුරුදු විය යුතුයි. දිනකට කෙටි විලාවක් හෝ නිශ්ශබ්දව හිද ඔබේ සිතුවිලි දෙස බලා සිටින්න. එවිට ඔබට දැනේවි බොහෝ ආශාවන් తాවකාලික බව. සිත චංචල වන මොහොතේදී තැම්පත් වීමට පුහුණු වීමෙන් වැරදි පෙළඹවීම් වලට අවනත නොවී සිටීමේ මානසික ශක්තිය ක්‍රමයෙන් වර්ධනය වෙනවා. අවසාන වශයෙන් මම ඔබට මේ කිව යුතුමයි. අපගේ ලොකුම සතුරා අප තුළම සිටින බව බොහෝ විට අපට අමතක වෙනවා. ස්වයං පාලනය හෙවත් self discipline යනු ඔබව සීමා කිරීමක් නොව. ඔබේ උපරිම ශක්්‍යතාවයට ළඟාවීමට ඇති බාධක ඉවත් කිරීම. අද අප කතා කළ කරුණු ඔබේ ජීවිතයට එකතු කරගන්න.
ආරම්භයේ කුඩා විය හැක. නමුත් එහි ප්‍රතිඵලය ඉතා ප්‍රබල වනු ඇත. ඔබේ මනසට ඔබේ ජීවිතය පාලනය කිරීමට ඉඩ නොදී ඔබ ඔබේ මනස පාලනය කරන්න. එවිට සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ඔබ පසුපස එනු ඇත. ඔබට සුබ දවසක්.